කොහොමද ඉතින් මුලින්ම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම සුපුරුදු විදියටම ගොඩාක් ආදරෙන් ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා. මල් හදන ඔයාලට වැදගත් වෙයි කියලා හිතුණු වීඩියෝ එකක් තමයි අදත් අරගෙන ආවේ. අද කතා කරන්න හිතුවේ මල් හදන්න ආස ඒ වුණාට කාර්යබහුල ඔයාට ගැළපෙනම පොහොර එකක් ගැන. ඒ තමයි ඔස්මෝකෝට් all purpose කියන මෙන්න මේ පොහොර එක. ඉතින් ගොඩාක් අය වැඩිපුර කතා කරන්නේ ඔස්මෝකෝට් එකේ නයිට්‍රජන් පොහොර එක සහ පොටෑසියම් පොහොර එක ගැන. ඉතින් මෙන්න මේ පොහොර එක ගැන කතා කරනවා ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා තමයි අද මම මේ පොහොර එක ගැන කතා කරන්න හිතුවේ. ඉතින් ඒ වගේම මේ පොහොර එකෙන් ලැබෙන වාසිත් ගොඩයි. විශේෂම දේ තමයි ඔයා ගොඩාක් කාර්යබහුල කෙනෙක් නම් ඔයාට හොඳටම ගැලපෙනවා මෙන්න මේ පොහොර එක. මොකද මං එහෙම කියන්නේ අපි හොඳටම දන්නවා අපි පැලයක් හදද්දී ඒ පැලය කුඩා අවධියේදී අපි නයිට්‍රජන් වැඩි පොහොර එකක් පාවිච්චි කරන්න ඕන. ඒ වගේම ඒ පැලේ ටිකෙන් ටික ලොකු වෙලා මල් පිපෙන අවධිය වෙනකොට අපි පොටෑසියම් වැඩි පොහොර එකක් පාවිච්චි කරන්න ඕන. ඒ වගේම සමහර පොහොර වර්ග තියෙනවා යම්කිසි කාල සීමාවක් ඇතුළත අපි පාවිච්චි කරන්න ඕන. ඉතින් සමහර කැට පොහොර වර්ග, දියර පොහොර වර්ග සතියෙන් සතියට, ඒ වගේම සති දෙකෙන් දෙකට වගේ අපි පැලවලට යොදන්න ඕන. ඉතින් කාර්යබහුලත්වයත් එක්ක මේ වගේ අපිට නිතරම මේ වගේ දේවල් කරන්න අමතක වෙන වෙලාවලුත් තියෙනවා. ඔය හැම දෙයකම එකම පොහොර එකෙන් විසඳුමක් ලැබෙනවා නම් අපි කවුරුත් කැමති පැලයක ඕනෑම අවධියකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම පොහොර එක තමයි මෙන්න මේ පොහොර එක. ඉතින් පැලය කුඩා අවධියේදී පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ටිකෙන් ටික ලොකු වෙලා මල් පිපෙන අවධිය වෙනකම්ම දිගටම අපිට මේ පොහොර එක පැලයකට පාවිච්චි කරන්න පුළුවන්. පැලේ පුංචි අවධියේදී වෙන පොහොර එකක්, මල් පිපෙන අවධියේදී වෙන පොහොර එකක් විදිහට අපිට පාවිච්චි කරන්න ඕනේ. ඕනම අවධියකට මේ පොහොර එක ගොඩක් සුදුසුයි. ඒ වගේම මාස 3කට සැරයක් පොහොර යෙදීමත් ප්‍රමාණවත්. මේ පොහොර එකේ තියෙන තවත් වාසියක් තමයි මේ පොහොර එක ඉක්මනටම ජලයේ දිය වෙන්නේ නැහැ වෙනත් පොහොර වගේ. පැලයට අවශ්‍ය පෝෂණ කොටස් ඊටාම හිමින් තමයි පැලයට උරාගන්නේ ප්‍රමාණවත් ලෙස. ඒ වගේම පොඩ්ඩක් පොහොර වැඩි වුණා කියලා පැලයට අහිතකර බලපෑමක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම අපි සැලකිලිමත් වෙන්න ඕන තවත් දෙයක් තමයි පැලේ ප්‍රමාණය අනුව අපි පොහොර දාන ප්‍රමාණය. පුංචි පැලයකට නම් පොහොර පොඩි ප්‍රමාණයක් දැම්මම හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ පොහොර යොදන ආකාරය ගැන තවත් විස්තර පොහොර පැකට්ටුවේ පිටුපස ලේබලේ බලා ගන්නත් පුළුවන්. ඔයාලට ඒකෙනුත් තවත් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම ලොකු දේවල් නැතුව ගොඩාක් සරල විදිහට ඔයාලට තේරුම් ගන්න පහසු වෙන විදිහට මම මේ දේවල් පැහැදිලි කරා කියලාත් හිතනවා. ඉතින් වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් දැනගත්තා නම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයාලට තවත් දැනගන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.